mother.lk වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. සුබ දවසක් ආදරණීය අම්මලා හැමෝටම. බබාට කැම පටන් ගන්න කාලේ ලං වෙනකොට අපේ අම්මලා ලොකු ප්‍රශ්න ගොඩක් අතරමං වෙනවනේ. නෑ, එහෙම වෙන්න ඕන නෑ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගේ බබත් ආසාවෙන් කැම කන බබෙක් වෙයි. අද මේ වීඩියෝ එක හරියට බැලුවොත් ඇයි ලංකාවේ බබාලා මේ තරම්ම කැම ප්‍රතික්ෂේප කරන්නේ? ඔයගොල්ලෝ දකිනව නේද අනිත් රටවල් වල බබාලා ආසාවෙන් කෑම කනවා. දෙන ඕන දෙයක් රස කර කනවා. එහෙම දකිනකොට පුදුමත් හිතෙනව නේද? සමහරු කියනවා මේකට හේතුව බත් කියලා. නැහැ, මම කියනවා බත් නෙමෙයි හේතුව. බත් එක රස කර කන බබාලාත් ඕන තරම් ඉන්නවා. බත් එක බබාට හදලා දෙන විදිහේ හේතුව තියෙන්නේ. අද අපි බලමු කොහොමද බබාට කෑම එක හරියටම හදා ගන්න ඕනේ කියලා. බබාට කෑම පොතක් රජයෙන් නිකුත් කරනවා හැම අම්මා කෙනෙකුටම. මාස 5න් කෑම පටන් ගන්න බබාලටත් මේ කෑම පොතේ රටාවටමයි අපි කෑම දෙන්න ඕනේ. අම්මලා හැමෝම බබාට කෑම පටන් ගන්න කලින් මෙන්න මේ වගේ chart එකක් මාස 2කටවත් අඩුම මාස 2කටවත් ලියා ගන්නවා නම් අම්මට හරිම පහසුයි. අපි බලමු කෑම එක කොහොමද යන්න ඕනේ කියලා. පළවෙනි දවසේ බබාට දෙන්නේ බත්. ඉස්සෙල්ලම බබාට ජීර්ණය කරන්න පහසුම සහ ආසාත්මිකතාවයක් ඇති නොවනම සහල් වර්ගයක් තමයි සුවඳැල්. සම්බසහල්, නාඩු සහල්, සුදු කැකුළු, රතු කැකුළු වගේ හාල් වලින් නම් කෑම පටන් ගන්න එපා බබාට. මාසයක් පුරාවටම බොහොම සෑහළු සහල් වර්ගයක් දෙන්න. සුවඳැල් හාල් පෝෂණ ගුණයෙන් වැඩි වගේම සුවඳයි, කිරි රහයි. බබාලා ආසාවෙන්ම කනවා. ඉස්සෙල්ලම සහල් මේස හැන්දක ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. සහල් මේස හැන්දක ප්‍රමාණය අපි ඉව වුණාට බබාට කෑමට දෙන්නේ තේ හැඳි 2ක් 3ක් විතරයි. වතුර ඇඟිලි පුරුක් 1/2ක් 2ක් අතර වගේ වෙන්න තියාගන්න. අපි මේ බත් එක පැය භාගයක් විතර උයා ගන්න ඕනේ. හොඳින් බෙරි වෙන්න නම් වැඩි වතුර ප්‍රමාණයක් අඩුම ගින්දරේ වැඩි කාලයක් උයා ගන්න ඕනේ. වතුර එක නටන්න ගත්තාම ගින්දර හොඳටම අඩු කරලා පියන මෙන්න මේ වගේ පොඩ්ඩක් කැරලා උයන්න. බබාට උයන කෑම එකේ කැඳ කොටස් උතුරලා අහකට යන්න දෙන්න එපා. ඉදිලා ඉවර වෙනකන්ම අඩුම ගින්දරේ උයන්න. සැරින් සැරේට පියන ඇරලා බලන්න. දැන් මෙන්න මේ ගානට එනකොට ලීප් ඔෆ් කරන්න. මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. බබාට උයනකොට අපිට උයනවා වගේ වතුර කැඳ හිඳෙනකන්ම උයන්නේ නැහැ. බබාගේ කෑම එක හරිම කන්සිස්ටන්සි එකකින් තිබුණ නැත්නම් බබා කෑම ප්‍රතික්ෂේප කරනවා. කෑම එක මත් ගන්නකොට අලුතෙන් වතුර එකතු කරන්නේ නැතුව අපිට මේ කැඳ ටිකෙන්ම බත් එක මත් ගා ගන්නවා නම් තමයි හොඳම. ලංකාවේ ගොඩක් අම්මලාට වරදින්නේ මෙතනදී. පළවෙනි දවසේම කිරි විතරක් බීපු චූටි පැටියෙකුට ඝන තලපයක් දුන්නොත් බබා ඒකට ආස නැති වෙනවා. එතකොට බබා එක කොහොමවත්ම කරන්න කැමති නැති වැඩක් වෙනවා. වැඩිහිටි අපිට වුණත් සමහර දවස්වලට හොදිය අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි බබාටත් ටික ටික තමයි හුරු වෙන්නේ. ඉස්සෙල්ලම සියුම්ම දෙන්න. සියුම් තලපයක් විදිහට දෙන්න. ටික ටික මාස 7 විතර වෙනකොට බබා හොඳට තලපයක් කන්න පුරුදු බබෙක් වෙනවා. ඉස්සෙල්ලම තලපයක් දුන්නොත් බබාට ඒක හරිම අමිහිරි අත්දැකීමක්. සමහර අම්මලා හරිම රළුවට බත් ටික පොඩි කරගෙන කවනවා. පැයේ දෙකේ ගේ වටේ ඇවිද කවනවා. එහෙම වෙන්න එපා. හොඳට බලන්න අනිත් රටවල් වල බබාට හරි වයසේදී අතරමැද වේල් වලට ෆින්ගර් ෆුඩ්ස් දෙමින් තමයි එයාලා කැබලි ආහාර වලට හුරු කරන්නේ. එතකම් බොහොම හෙමින් අපි මේ සියුම් තලපය මෘදු තලපයක් ඝන තලපයක් බවට පත් කරන්න ඕනේ. මාස 7 වගේ වෙනකොට ඝන තලපයක් ගිලින්න පුළුවන්. ඊට කලින් එහෙම දෙන්න එපා. මේ වගේ සියුම් මෘදු තලපයක් පළමු මාසයේ පුරාවටම දෙන්න. මාස 7 විතර වෙනකොට ප්‍රධාන වේලට අමතරව බබාට අතින් අහුලන් කන කෑම වලින් බබා හපලා කන්න පුරුදු වෙනවා. හරි. පළමු දවසේ බත් දුන්න මව් කිරි හෝ ෆෝමියුලා එක. තව දෙයක් තමයි බබා ඔක්කාර කරනවා වගේ නම් හොඳින් බලන්න. ඒ ඔක්කාරය ආවේ බබාගේ උගුරේ තල්ලේ කෑම ගෑවෙනකොටද නැත්නම් අප්පිරියාවකටද කියලා. සාමාන්‍යයෙන් බබාලා හැම අප්පිරියා කරන්නේ නැහැ. එයාලට ගොඩක් වෙලාවට උගුරේ කෑම ගෑවෙනකොට පුරුදු නැති නිසා එහෙම වෙනවා. බය වෙන්න එපා ඒකට. ඒකයි අපි මේ කෑම එක ගොඩක් මෘදුවට සකසා ගන්න ඕනේ. දෙවෙනි සහ තුන්වෙනි දවස් දෙක අපිට වේල් දෙකක් දෙන්න පුළුවන්. පළමු වේලත් බත් දීලා දෙවෙනි වේලත් බත් දෙන්න පුළුවන්. කිරි එකතු කරන්නේ නැතිව. උදේ වේල උදේ 8ත් 10:00ත් අතර වගේ දීලා දවල් වේල දවල් 12ත් 2:00ත් අතර වගේ දෙන්න පුළුවන්.
මීළඟ දවස් තුන අපි බත් එකට ධාන්‍ය වර්ගයක් එකතු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට පරිප්පු එකතු කරනවා නම් හොඳයි. හාල් මේස හැන්දයි, පරිප්පු තේ හැන්දයි වගේ එකතු කරලා උයා ගමු. බබාට ඉක්මනින්ම පළතුරක් හඳුන්වා දීම අවශ්‍ය නිසා 6 වෙනි දවස වෙනකොට අපි බබාට කෙහෙල් දෙන්න ඕනේ. පුළුවන් තරම් බ්ලෙන්ඩර් කරන එක අවම කරලා අතේ පොඩි කරලා මත් ගාලා දෙනවා නම් තමයි වඩාත්ම සුදුසු. මොකද ආහාරවල තියෙන තන්තු කොටස් බ්ලෙන්ඩර් කරනකොට කැඩිලා යනවා. 7 වෙනි 8 වෙනි සහ 9 වෙනි දවස් වෙනකොට බබාගේ කෑම එක කැල්සියම් සහ යකඩ වලින් පරිපූර්ණ වෙන්න හාල් මැස්සන් කුඩු එකතු කරමු. ඔයා හාල් මැස්සන් කුඩු සකසා ගන්න විදිහ අනුව බත් එක ඉදෙනකොට එකතු කරන්නත් පුළුවන්. නැත්නම් බත් එක හදලා ඉවර වෙලා එකතු කරන්නත් පුළුවන්. මීළඟ දවස් තුන බබාට මේ දේ හඳුන්වා දෙන්න ඕනේ. හාල් මැස්සන් කුඩුවේ ඊගාවට අපි බටර් එකතු කරමු. ලුණු රහිත බටර් වෙන්න ඕනේ. බටර් එකතු කරනවා නම් අනිවාර්යෙන්ම කෑම එක හදලා ඉවර වෙලා අවසානයේදී එකතු කරන්න ඕනේ. පොල් තෙල් එකතු කරනවා නම් බත් හාල් වලට වතුර එකතු කරනකොටම පොල් තෙල් ටිකත් එකතු කරන්න වතුරට. පොල් කිරි එකතු කරනවා නම් බත් එක උයලා ඉවර වෙලා පොල් කිරින් ඉදවලා ගන්න පුළුවන්. බටර් එකතු කරාට පස්සේ බබාගේ කක්කවල තෙල් ගතියක් දැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒක ටික දවසක් යනකොට මැකිලා යනවා. අද අපි බබාට වට්ටක්ක එකතු කරමු. මම කියලා දෙන්නම් වට්ටක්ක කෑල්ල කල් තියාගන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන්ම වට්ටක්ක කෑල්ලේ මදේ කොටස කපලා අයින් කරලා තියාගන්න. නැත්නම් පුස් හැදෙන්න පුළුවන්. ෆ්‍රිජ් එකක තිබුණා වුණත් පුස් හැදෙනවා වට්ටක්කවල මදේ එක්ක තියෙනකොට. ඒ නිසා මදේ කොටස සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරගන්න. බබාට කෑම උයද්දී මොකද අපිට ඇහැට පේන්නේ නැති පුස් දිලීර වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලම ආහාර හඳුන්වා දෙන අවස්ථාවක් නිසා මේ පිට පොත්ත කොටස ලාවට හේනිවට රැහැලා වගේ ඉවත් කරලා ගන්න. ඉදිරි දිනවලදී කෑම උයද්දී මතක තියාගන්න එක වේලකදී එක කහ එළවලුවක් විතරයි අපි එකතු කරන්න ඕනේ. උදේට කැරට් එකතු කරනවා නම් දවල්ට වට්ටක්ක එකතු කරන්න. ඒ වගේ එළවලු කහ එළවලු දෙකක් එකවර එකතු කරන්න එපා. ඊළඟට අපිට බබාට හඳුන්වලා දෙන්න තියෙන පලා වර්ගයක්. මම අද ගොඩකොළ එකතු කරලා පෙන්නන්නම්. බත් එක උයලා ඉවර වෙලා අවසානයේදී ගොඩකොළ එකතු කරලා පියන වහලා තියන්න. මද වේලාවක් තැම්බෙන්න. ඊට පස්සේ මත් ගාලා ගන්න. මත් ගාලා ඉවර වෙලා හාල් මැස්ස කුඩු සහ බටර් එකතු කරන්න. දැන් අපි බබාට ප්‍රධාන පෝෂක කොටස් එකතු කරලා ඉවරයි. හඳුන්වලා දීලා ඉවරයි. ඔයාට පුළුවන් ඉදිරි දිනවලදී මෙනු එක හදාගන්න. දඹල, බෝංචි, මස් මාළු, බිත්තර, අල ඒ වගේ විවිධ ආහාර බබාට හඳුන්වලා දෙන්න. උදේට අලවලට බටර් එකතු කරලා දෙන්න පුළුවන්. ඊගාවට අලවලට බිත්තර කහ මද එකතු කරලා බටර් එකතු කරලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේ විවිධ රස වලින් බබාට ආහාර හඳුන්වලා දෙන්න. ඉතින් මම හිතනවා ඔයාට අද මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් channel එක subscribe කරලා තියාගන්න, like එකක් දාන්න යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ වටිනා අදහස් පහලින් comment කරන්න යන්න. ඉදිරි වීඩියෝ එකකින් නැවත හමු වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.